ලංකාවේ ගොඩක් දෙනෙක්ට විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙනවා කියලා කිව්වොත් ඔයා දන්නවද මේක? ඉතින් ගොඩක් වෙලාවට මේ විටමින් D අවුවෙන් ලැබෙනවා, කෑම වලින් ලැබෙනවා කිව්වට හරියටම මේ දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ගොඩක් දෙනෙක්ට මේ විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාට අධික ලෙස කොණ්ඩේ යනවා නම් ඔයාටත් මේ විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු විටමින් D ගැන. හායි මම චතු. ඉතින් ගොඩක් දෙනෙක් මේ විටමින් D ඩෙෆිෂන්සි එක ගැන කතා කරාට හිතන්නේ මේ දේ මට තියෙනවද කියලා. ඉතින් අද අපි කතා කරමු මේ වගේ ඩෙෆිෂන්සි එකක් ඇති වුණොත් එහෙම ඔයාගේ ඇඟේ පෙන්නන රෝග ලක්ෂණ මොනවාද කියලා. ඉතින් මූලික වශයෙන්ම ගොඩක් දෙනෙක් නෝටිස් කරන දෙයක් තමයි අහුරු පිටින් ඔයාගේ කොණ්ඩේ ගෙලවිලා යන එක. ඉතින් ගොඩක්ම ඔයාට හෙයාර් ෆෝල් එකක් තියෙනවා නම් ඔයාට චෙක් කරලා බලන්න පුළුවන් ඔයාගේ ඇඟේ මේ විටමින් D ඌනතාවයක් තියෙනවද කියලා. මීට අමතරව ගොඩක් දෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ජොයින්ට් පේන්ස් එන්න පටන් ගන්න එක. ඉතින් ජොයින්ට් පේන්ස් එනවා ඒ වගේම ඔයාගේ බෝන් ඩෙන්සිටි එක අඩු වෙන දේවල් වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් ගොඩක් ඔයා මානසික හැමතිස්සෙම ડિප්‍රෙස්ඩ් ගතියක් වගේ ඔයාට දැනෙන්න පුළුවන් මේ විටමින් D ඩෙෆිෂන්සි එකක් එනකොට. ඊට අමතරව තවත් ලොකුම නෝටිස් කරන්න පුළුවන් දෙයක් තමයි නිතර ඔයා අවසනීප වෙනවා නම් ඒක හෙම්බිරිස්සා කැස්සක් වෙන්න පුළුවන්, උණක් වෙන්න පුළුවන්. නිතර ඔයා ලෙඩ වෙනවා නම් ඔයාගේ ඇඟට පණ නැති ගතියක් වගේ දැනෙනවා නම් ඔයාට විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හැමතිස්සම ක්‍රෑම්ස් එනවා. මසල්ස් වල ක්‍රෑම්ස් එනවා නම් මේකත් විටමින් D ඩෙෆිෂන්සි එකක තියෙන සිම්ප්ටම් එකක් වෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි. ඔයාට හැමතිස්සම නිකන් මූඩ් ස්විංග්ස් එනවා නම් මේකත් විටමින් D ඩෙෆිෂන්සි එකක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ දේවල් වලින් කිහිපයක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඉක්මනටම ගිහිල්ලා විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙනවද කියලා බලන්න ටෙස්ට් වර්ග තියෙනවා. ඉතින් ටෙස්ට් එකක් කරලා බලන්න. ඒතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාට විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙනවද කියලා. ඉතින් මට පෞද්ගලිකව මගේ වෙන රෝගයකට මම ඔය වගේ ටෙස්ට් කරපු වෙලාවකදී මම දැනගත්තා මට ඩෙෆිෂන්සි එකක් තියෙනවා. ඒතකොට තමයි ඒ ડોක්ටර්ත් මට කිව්වේ ලංකාවේ ගොඩාක් දෙනෙක්ට මේ ප්‍රශ්න තියෙනවා. ගොඩක් දෙනෙක් මේ දේවල් වල ගණන් ගන්න නැති නිසා තමයි මේ විටමින් D එකක් ගන්න නැත්තේ. අර ඒ කාලේ ડોක්ටර්ස් ළමනේ අපිට කිව්වේ නෑ ඕගොල්ලන්ට මේක අවුවෙන් ගන්න පුළුවන්. පෙති ගන්න ඕනේ නැහැ කියලා. දැන් නම් ඉතින් සප්ලිමන්ට්ස් තියෙන හින්දා සප්ලිමන්ට් එකක් අරගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන්. ඉතින් දැන් මාකට් එකේ ඕවර් ද කවුන්ටර් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මෙන්න මේ විටමින් D3 කොම්ප්ලෙක්ස් කියලා ගහලා දෙන්න. මේක මේ මම බාලි වලින් ගත්ත එකක්, ඉන්ඩෝනේෂියා වලින් ගත්ත එකක්. හැබැයි ඔයගොල්ලන්ට ලංකාවෙත් මේ දේවල් ගන්න තියෙනවා. ලංකාවේ විටමින්ස් තියෙන shops ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලුවොත් පුළුවන් Google search එකක් කරන්න. හොයලා බලුවොත් ගන්න පුළුවන්. මේ විටමින් D3 තියෙන විටමින් එකක් ගන්න. ඉතින් මේ ගොඩක් වෙලාවට මම මේ විටමින් D ගන්නකොට මේක කොම්ප්ලෙක්ස් එකක් විදිහට තමයි ගන්න. එතකොට විටමින් D3 විතරක්ම නෙවෙයි D3 තමයි අපිට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ. හැබැයි විටමින් D කොම්ප්ලෙක්ස් එකක් විදිහට ගන්නකොට විටමින් D1, D2 ඔහොම විටමින් D වල තියෙන ඔක්කොම versions අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් K. ගොඩක් වෙලාවට මේ විටමින් D3 එන්නේ විටමින් K එක්ක. ඉතින් අපිට විටමින් K වෙනම ගන්න බැරි නිසා ඔයගොල්ලන්ට පුළුවන් විටමින් D3 ගන්නකොට පොඩ්ඩක් විටමින් K තියෙන එකකුත් ගත්තා නම් ඔයගොල්ලන්ගේ ශාරීරික සෞඛ්‍යයට ගොඩක්ම ඔයාට උදව් වෙනවා. විශේෂයෙන්ම ඔයාට කොණ්ඩේ හැලෙනවා නම් ඔයාගේ කොණ්ඩේ හැලෙන එක ගොඩක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ විටමින් D ඩෙෆිෂන්සි එකට ඔයා හරි ප්‍රතිකර්මයක් එකතු කරොත්. ඉතින් ගොඩක් වෙලාවට මේ විටමින් සප්ලිමන්ට්ස් ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් බයයි මේවල සයිඩ් ඉෆෙක්ට්ස් තියෙයිද මොන හරි වෙයිද කියලා. ඉතින් ඕගොල්ලෝ හොයලා බලන්න සයන්ටිෆික් රිසර්ච් එක බැලුවොත් එහෙම ඇත්තටම බොහොම සුළු ප්‍රමාණයකට තමයි මේ විටමින් එකක් අරගෙන එහෙම ඕවර්ඩෝස් වෙලා දෙයක් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඕගොල්ලෝ රෙගියුලර් amount එක ඔයගොල්ලෝ සාමාන්‍ය විදියට ගත්තොත් එහෙම කිසිම බොඩි එකේ කොම්ප්ලිකේෂන් එකක් නැතුව තියාගන්න පුළුවන්. ඉතින් විටමින් D3 වගේම තමයි B කොම්ප්ලෙක්ස් එක කියලා කියන්නේ. මේ විටමින්ස් දෙක අපිට ගොඩක් වෙලාට අපේ ඇඟේ ඩෙෆිෂන්සිස් එන්න පුළුවන් දෙකක්. ඉතින් මේ දෙක හරහා මේ ඩෙෆිෂන්ට් එකක් හැදුනට පස්සේ අපේ ඇඟේ ඇතිවන රෝගාබාධ වලට වෙන කොච්චර බෙහෙත් කරත් වැඩක් නැහැ. අපිට අදාළ විටමින් එක ලැබෙන්නේ නැතුව. ඉතින් ලෙඩක් හැදෙන්න ඕනේ නැහැ. ඔයාගේ ශරීර සෞඛ්‍යය හරියට මේන්ටේන් කරන්න ඕන නම් ඔයාට පුළුවන් ඔයාගේ විටමින් රූටීන් එකට හරි විටමින්ස් ටිකක් එකතු කරගන්න. මොකද ඔයා අහන්න ඕනේ ඔයාගෙන් ප්‍රශ්න ඇවිල්ලා ඔයා හැමදාම සමබල ආහාර වේලක් ලබා ගන්න. සමබල ආහාර වේලක් ලබා ගන්න කෙනෙක් නම් විටමින්ස් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි එහෙම ලබා ගන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ශරීරයට හොඳ විටමින්ස් එකතු කරගන්න අමතක කරන්න එපා.